හලෝ මගේ ලස්සන යාළුවනේ මම අද අරන් ආවා කලුවට කොහොමද පෝකරි එකක් හදන්නේ කියලා මං හදන විදිය මං සාමාන්‍යයෙන් පෝකරියක් හදනකොට තේරායි ඉඟුරුයි සුදු ලුණුයි ඒ වගේම කරපිංචායි කුරුඳු පොතු ඒ හැමදේම හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා පේස්ට් එකක් විදියට මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ තක්කාලි අරගෙන හොඳට පොඩි වෙන්න බ්ලෙන්ඩ් කරගන්නවා. ඉතින් තක්කාලි පේස්ට් එක පාවිච්චි කරාම ඔයාලට හොඳ වර්ණයක්, වගේම හොඳට තික් එකට වගේ කරි එක හදාගන්න පුළුවන්. ඒ වගේම අමුතු පැණි රසක් එක්ක අමුතු ඇඹුල් ගතියක් එනවා ඉතින් කරි එකේ. ඉතින් හදලා බලන්න තක්කාලි හොඳට පේස්ට් එකක් විදිහට හදාගෙන පෝක් කරි එකට එකතු කරලා බලන්න හරිම රසයි. ඒත් එක්කම ඉතින් මම හොඳට 3-5යි ඒ වගේම මිරිස් කුඩුයි අබල දාලා බැද ගන්නවා. පෝක් කරි එක කළු පාටට ඉතින් හදා ගන්න ඕන නම් මිරිස් කුඩුයි 3-5යි ඉතින් කබල බැද ගන්න එක ඉතින් අනිවාර්යයෙන්ම දෙයක්. ඉතින් අපි සාමාන්‍යයෙන් කරනවා වගේ ඔය සුදු ලුණු ඉඟුරු අපේ තියෙන හැම ස්පයිසස් එකක් නා ඉතින් ටෙම්පරාදුර දැම්මට පස්සේ හොඳට සුදු ලුණු ඉඟුරු බැදෙනකොට ඉතින් මම දානවා කොත්තමල්ලි කුඩු ටිකක් සහ කහ කුඩු 5 කුඩු දාන්නේ මම ඉස්සෙල්ලාම 3-5 මිරිස් කුඩු බැදගත්තු නිසා නැත්තම් මස් කරි එකේ ගොඩක් 3-5 රහ එනවා. ඒ ටෙම්පරාදුර දානවා තක්කාලි පේස්ට් එක. මේ තක්කාලි පේස්ට් එකේ චුට්ටක් හොඳට හැඳි ගාලා හින්දෙන්න වගේ තියන්න ඕනේ. ඒ හින්දුනට පස්සේ මම දානවා ගම්බිරිස් කුඩු ටිකක්. ඊට පස්සේ ඉතින් ටිකක් හොඳට පේස්ට් එක පොඩ්ඩක් හින්දුනට පස්සේ මම දානවා අපි කබලේ බෙදගත්තු 3-5 සහ මිරිස් කුඩු එක. ඔන්න ඉතින් දැන් තමයි ඉතින් මම මස් එක දාන්නේ. ඉතින් මස් එක දාලා හොඳට මික්ස් කරගන්න ඕනේ. ඉතින් මස් එකට හොඳට අර තක්කාලි පේස්ට් එක සහ අපේ මිරිස් කුඩු 3-5 ඒ ටික හොඳට කලවම් වෙනකන් මික්ස් කරගන්න. අඩු ගින්දරේ වහලා තියන්න ඕනේ. අඩු ගින්දරේ වහලා තිබුණාට පස්සේ චූට්ටක් විතර හිඳිලා මේ විදියට ආවට පස්සේ දාන්න වතුර චුට්ටක් ගොඩක් වතුර දාගන්න එපා සාමාන්‍ය ප්‍රමාණයට වතුර දාලා ආයේ පියනෙන් වහලා අඩු ගින්දරේ මස් එක උයා ගන්න ඕනේ. ඉතින් මස් එක අඩු ගින්දරේ උයන තරමට ඉතින් මස් එකේ රහ වැඩි වෙනවා. ඒ වගේම මස් එකට හොඳට 3-5 හොඳට ඇල්ලිලා මස් එකේ ලුණු ඒ වගේම හැමදේම එක සමානව මස් එකේ තියෙනවා. ඉතින් ඒ විදියට උයා ගන්න ඔයාලා බලන්නකෝ මේ මස් එකේ ඉවුවට පස්සේ මේකේ තියෙන දැන් පාට හොඳට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් හොඳට හොදිත් තියෙනවා උකු ගතියට තියෙන. ඉතින් මම සාමාන්‍යයෙන් හොදි වැඩිපුර තියලා කන්න කැමති නැහැ. ඉතින් මේ වගේ හැදුවම හරිම රසයි. ඉතින් ඔයාලත් හදලා බලලා මට කමෙන්ට් එකක් දාන්න කොහොමද මේ මස් කරි එක ඔයාලා හැදුවට පස්සේ ආවේ කියලා. ඉතින් හැමෝටම ගොඩක් ස්තුතියි. පුළුවන් නම් ඉතින් හැමෝම වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් හැමෝටම ගොඩක් ස්තුතියි. මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් හැමෝටම ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක නරඹුවට. ඉතින් ආයෙත් මේ වගේ හොඳ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. ඉතින් හැමෝටම ගොඩක් ස්තුතියි.